කිසියම් දවසක ඔයාට ඇත්ත ආදරයක් හොයාගන්න බැරි වුණොත් මහන්සි වෙලා වැඩ කරන්න. සල්ලි උපයන්න. ඔයාගෙම නිදහසක් එක්ක ජීවිතේ උපරිම සතුටින් විඳින්න. මොකද තනිකඩව සිටීම නිසා මිනිස්සු කවදාවත් මිය යන්නේ නැහැ. හැබැයි වැරදි සහකරුවෙක් හරි සහකාරියක් හරි හොයාගත්තොත් ගොඩක් මිනිස්සු මනසින් මිය යමින් ජීවත් වෙනවා. ඉතින් මතක තියාගන්න. වැරදි පුද්ගලයන් එක්ක කාලය නාස්ති කරන්න තරම් අපේ ජීවිතය දීර්ඝ නැහැ. ජොනි ඩෙප් එක තැනක මෙහෙම කියනවා. ඔයා එකම දේ එක වතාවකට වඩා ඉවසගෙන ඉන්න තීරණය කළොත් ඒ දේම නැවත නැවත රටාවක් විදිහට ඔයාට සිද්ධ වෙන එක වළක්වන්න බෑ කියලා. ඔයා ඔයාගේ සීමාවන් හරියට දැනුම් දෙන්නේ නැති එකේ සීමාවන් ඉක්මවලා අනිත් අයට එන්න ඉඩ දෙන එකෙන් ඔයා වක්‍රාකාරව ඒ අයට කියනවා ඒ අයගේ හැසිරීම් නැත්නම් තත්වයන් ඔයාව අපහසුතාවයට පත් කළත් ඔයාව හානියට පත් කළත් ඔයා ඒ දේවල් බාර ගන්නවා කියලා. ඔයාගේ ප්‍රතිපත්තිවලට ඔයාගේ යහපැවැත්මට පටහැනි දෙයකට ඔයා ඉඩ දෙන හැම මොහොතකම ඒ අයට ඒ දේවල් නැවත නැවත කරන්න දොර ඇරලා දෙන්නේ ඔයාමයි. ඉතින් තමන්ගේ සීමාව සලකුණු කරන එක එහෙම නැත්නම් self boundaries දාගන්න එක ඔයාගේ ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීමක්.